හැමෝටම සුබ දවසක් වේවා. ඉතින් මම අද ඇවිල්ලා ඉන්නවා කුරුණෑගල වැල්ලව ඉඳන් ගෝණගම පාරේ. ගෝණගම පාරේ ඇවිල්ලා ඉන්නේ මේ හැටි කියන්නේ පෝරපොළ කියලා. ඔය පේන පැත්තට ගියොත් ඔයාලට ගෝණගමට යන්න පුළුවන්. ගෝණගමට ගිහිල්ලා එතනින් වාරි වලට යන්න පුළුවන්. ඉතින් අපි ඉඩමට යන්න තියෙන මෙන්න මේ පාරේ නිල් පාට බෝඩ් එකක් ගහලා තියෙන ඔන්න පාරේ යන්න ඕන මීටර 50යි තියෙන ඉඩමටම. ඊට පස්සේ මේ පැත්තට ගියොත් ඔයාලට වැල්ලවට යන්න පුළුවන්. මෙතන ඉඳන් කිලෝමීටර් 3ක් වගේ දුරක් තියෙන. ඒතර ඔය පේන කෙරවලේ තියෙන ස්ටේෂන් එක මම හිතන්නේ ඒක පෝරපොළ ස්ටේෂන් එක වෙන්න ඕනේ. හරි. අපි ඉඩමට යන්. ඉතින් channel එක හොඳයි කියලා හිතනවා. channel එකත් subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි යන් මේ පාරේ ගිහිල්ලා බලමු ඉඩමට ගිහිල්ලා ඉඩමේ විස්තරය. මේකත් අර මං කලින් දාපු ඉඩම් දෙකේ හිමිකරුගේ තමයි මේ ඉඩමත්. මං කිව්වේ විදේශගත වෙලා ඉන්නවා කියලා. එයාගේ. එතකොට දැන් මං අර පාරේ මීටර 50ක් විතර ආවට පස්සේ මෙන්න මෙතන තියෙන ඉඩම. මේක හරි හතරස් ඉඩමක්. සින්නක් රොප්පු තියෙන මේ වටේම ගෙවල් තියෙනවා, ලයිට් තියෙනවා, වතුර තියෙනවා, හැමදේම පහසුකම් තියෙනවා. එතකොට මෙතන පර්ච් එකක් වෙන්නේ 1,25,000යි. සින්නක් රොප්පු තියෙන්නේ. ඉතින් මම අර වෙනදා වගේම අර හිමිකරුගේ ෆෝන් නම්බර් දානවා. එයා විදේශගත වෙලා ඉන්නේ. එතුමාගේ ෆෝන් නම්බරය සහ එතුමාගේ බිරිඳ ඉන්නවා ලංකාවේ. එතුමියගේ නම්බර් දෙකම දානවා. ඔයාලට කතා කරලා මේ ගැන තවත් තොරතුරු දැනගන්න පුළුවන්. ඉතින් හොඳයි කියලා හිතනවා කතා කරන ඉතින් ස්වභාවික විපත් මොනවත් නැහැ. හොඳ තැනක් මේ ඊටම හොඳ තැනක තියෙන්නේ. අතන ප්‍රධාන පාරේ ඉඳන් මීටර 50 තියෙන අර මම පෙන්නවපු වැල්ලව ඉඳන් ගෝනගමට යන පාරේ බස් එහෙම වැඩ කරනවා. කිසි ගැටලුවක් නැහැ ඔයාලට. අතන ස්ටේෂන් එකක් තියෙනවා. රයිට්. ඔහොම තමයි ඉඩම තියෙන්නේ. හොඳයි කියලා හිතනවා කතා කරන මේ ඉස්සරහ ගියක් තියෙන වලට පේනවා ඇති. මේ වටේම ගෙවල් තියෙන්නේ. ඒ නිසා මෙතන පාළුවක් නැහැ. හොඳ තැනක්. ලයිට් අනමනු තියෙනවා. ඔය හැපැත්තේ පේන වලට ඉඩමක් තියෙන ගියක් තියෙනවා. මේ පැත්තේ දකුණු පැත්තේ ගෙවල් තියෙනවා. හැම පැත්තෙම ගෙවල් තියෙනවා. ඉතින් මම ඔය දාලා තියෙන නම්බරට ඔයාලා කතා කරන්න. කතා කරලා ඔයාලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මේකේ ලොකු විශේෂ දෙයක් නැහැ කියන්න හැම පහසුකමම තියෙනවා. සින්නක් රොප්පු තියෙන්නේ. පර්ච් එකක් 1.25ක් කියන්නේ මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් වේද කියලා මම දන්නේ නැහැ. කතා කරලා බලන්න. ඉතින් එතුමා විදේශගත වෙලා ඉන්න හින්දා තමයි මේ ඉඩම් ටික ඔක්කොම විකුණන්නේ. ඒතර මම මෙතුමාගේ ඉඩම් 3ක් දැන් දාලා තියෙනවා. ඒ ඉඩම් තුනට බලලා කතා කරන්න. ඉතින් පොල් අක්කරයක් දැම්මා මෙතුමාගෙම. ඒක ඇවිල්ලා අක්කරයට වැඩි ප්‍රමාණයක් තිබුණා. ඒක 1,45ක් කිව්වා. ඊට පස්සේ ප්‍රධාන පාරේ ඉඳන් ඒ කියන්නේ කුරුණෑගල වැල්ලව හිරිපිටිය ඒ ප්‍රධාන පාරේ ඉඳන් මීටර 200ක ඇතුළත ඉඩමක් දැම්මා මේ දදුරුවේ කිට්ටුව. ඒකේ පර්ච් එකක් 2.15ක් කියලා කිව්වේ. එතකොට මේ ඉඩම තියන්නේ පර්ච් එකක් 1.25ක් කියලා. ඉතින් ඒ ඉඩම් තුනම වලට බලන්න පුළුවන් මේ channel එකේ දාලා තියෙනවා. බලලා කතා කරන්න කැමති ඉඩමක් ගන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක්. ජය වේවා.